දැන් මෙහෙමයි. අපි NPP හරි JVP හරි හින්දානේ ඕගලන්ට අපි කියන එක තේරෙන්නේ නැත්තේ. හැබැයි ඕගලන්ට ඕගලන්ගේම විදිහට බත් කන, ඕගලන්ගේම විදිහට මේ ජීවත් වෙන, ඕගලන්ගේ මේ කුලකයේ අස්සෙම ඉන්න මිනිස්සෙක් කිව්වොත් ඕගලන්ට පිළිගන්න පුළුවන් නේ. මං කියන්නේ දැන් ඕගලන්ට අපි කියනකොට පිළිගන්න බැරි එක්ක කුහකකමට එක්ක නැත්තම් මදි පුංචිකමක් වෙයි කියලා, එහෙම නැත්තම් තමන්ගේ අභිමානයට හානියක් වෙයි කියලා. එහෙමනේ. හැබැයි ඕගලන්ගේ මිනිහෙක් කිව්වොත් ඕගලන්ට මේක පිළිගන්න පුළුවන් නේ, තේරුම් ගන්නත් පුළුවන් නේ. ඒක මෙහෙමයි ඉතින් අර ඒ සත්තු කතා කරන භාෂාවක් තියෙනවා. ඒ භාෂාවෙන් කතා කළාම මේ සත්ව වර්ගයාට තේරෙනවනේ. ඉතින් ඔයා බලන්නකෝ මේ පුද්ගලයා කියන එක ඕගලන්ට තේරෙනව ඇතිනේ. එතකොට ඒ අනුවවත් අඩුම තරමේ මේ අපි මොකද්ද ඕගලන්ට කියන්න උත්සාහ කරන්නේ කියන එකවත් අඩුම ගන්න තේරුම් ගන්නකො. තමන්ගෙම කෙනෙක් මේ කියනකොටවත් මේක තේරෙන්නේ නැත්නම් මං කියන්නේ ආයි කියන්න වෙන භාෂාවක් අපි දන්නේ නැහනේ. ඒ හින්දා මේකවත් අහලා පොඩ තේරුම් ගන්න බලන්නකො. අදාළක් අය කියනවා අපි ආපහු පොහොට්ටුවට යන්න ඕනේ. ඇයි පොහොට්ටුවට අපි ආපහු නොයන්නේ? නොයන්න හේතුව තමයි ඔබතුමාලා අපි සියලු දෙනා කරපු කැපවීම කරලා අපි තුනෙන් දෙකක බලයකොත් ලබලා දීලා ඊගාවට අපි මගේ නාමාල් සහෝදරයා මිත්‍රයාගේ පියා අගමැතිවරයා බවට නැවතපත් කරලා මගේ බාප්පා ජනාධිපතිවරයා බවට පත් කරලා මහප්පා කතානායකවරයා බවට පත් කරලා අනිත් බාප්පා මුදල් ඇමතිවරයා බවට පත් කරලා එතුමාටත් ඇමතිකම් 6කුත් දීලා ඒ ඇමතිකම් 6 අධීක්ෂණය කරන්නත් තව ඇමතිකම් හදලා දුන්නාට පස්සේ එවැනි බලයකොත් දීලත් කරගන්න බැරි වුණා නම් අවසානයේදී බාප්පා ජනාධිපති වෙලේ අර්ලේගහ මන්දිරේ ගොන් රැස්වීමක් කරලා අපේ මිනිසුන්ට ගුටි දීලා වැවෙත් ඔබවුවා නම් අපි අතර හිටපු අහිංසකම മന്ത്രിවරයා අතුකෝරළ මන්තුමා ඒ මිනිහවත් මරාගත්තා නම් තව අපේ පාක්ෂිකයෝ 6 දෙනෙක් එක්ක වැවේ කිල්ලලා දැන් මේ පාරක් දිනවල මොකක්ද අපි කරන්න බලන්නේ